දහසක් දුවදරුවන් ආදරය කරන නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භය සනිටුහන් කරන්නට සියල්ල සූදානම්. මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය තමයි අපි අද දවසේදී අපේ නවාතැන්පොළ බවට පත් කරගත්තේ. ඔබ දන්නවා නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භය අපි සනිටුහන් කරන්නේ කඹුරුපිටියෙන්. කඹුරුපිටිය කියනකොට අපිට අමතක කරන්න බැරි නාමය තමයි අපේ චාමින්ද ලියනාරච්චි සර් නැනමිහිරත් එක්ක වසර ගණනාවක් ඒකාබද්ධ වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහුගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මේ වැඩ කටයුත්තත් ඉතාමත් හොඳින් සංවිධානය කරමින් අද දවසේදී 2026 වසරේ නැනමිහිර සම්මන්ත්‍රණ මාලාවට ඔහුගේ දායකත්වය ලබා දුන්නා. අද දවසේ සාර්ථකත්වයේ පිළිබඳව ඔබට දකින්නට පුළුවන් දරුවෝ දහසකට වැඩි පිරිසක් ජාතික නාලිකාව විශ්වාස කළා, නැනමිහිර විශ්වාස කළා මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. කඹුරුපිටිය මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අපේ චාමින්ද ලියනාරච්චි සර් ඉන්නවා. සර් මේ දරුවෝ දැක්කම මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටු වෙලා හිරු වෙනද වගේම අපි ඊයේ හිතපු විදිහටම මේ වෙනකොටත් මම හිතන්නේ ශාලාව පිරලා ගිහලා දින්නේ. සමහරට මට පුංචි සැකයක් තියෙනවා අද මේ ශාලාව අපට ඉඩ ප්‍රමාණවත් මදි වේදෝ කියන සැකය මේ මොහොතේ මගේ අතේ තියෙනවා. කොහොම වුණත් පුදුම සතුටක් තියෙන ලයිරු 2026 ආරම්භක සම්මන්ත්‍රණය මේ වෙනකොටත් ශාලාව පිරලා ඉතලා ගින්දේ. ඒ නිසා මම හිතන්නේ 2026 අපි අති සාර්ථක වසරක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත්වන වැඩසටහනක් තමයි නැනමිහිර කියලා කියන්නේ. නැනමිහිර කියනකොට ඔබ දන්නවා මේ නාමයත් අපේ අමිල ජයසේකර සර්, අපේ ඉබ්බාගමුව වයඹ ජනාධිපති පාසලේ ගරු විදුහල්පතිතුමා, එතුමන් හැමදාමත් නැනමිහිර ආලෝකමත් කරන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහුගේ උපරිම දායකත්වය ලබා දෙනවා. අදත් ප්‍රධාන දේශකයෙක් විදිහට එතුමන් සම්බන්ධ වෙනවා. අමිල සර් මොකද කියන්න තියෙන මේ දරුවෝ දැක්කට පස්සේ? අද හිතාගන්න බෑලා හිරෝ මේ 2026 අවුරුද්දේ පළවෙනි සම්මන්ත්‍රණයට මම කඹුරුපිටියට ආපුත් පළවෙනි වතාව. ඉතින් හරිම සතුටුයි. මං හිතන්නේ තව විනාඩි 2-3ක් යද්දී අපිට ශාලාවේ ඉඩ මදි වෙනවා. අන්න ඒකයි නැනමිහිර පිළිබඳ විශ්වාසය. වර්ෂ ගණනාවක් වැඩිම සම්මාන ප්‍රමාණයකට පාත්‍ර වෙච්ච අපේ විද්‍යුත් මාධ්‍ය අධ්‍යාපනික වැඩසටහන නැනමිහිරට අභියෝග කරන්න ශිෂ්‍යත්ව වැඩසටහනක් ලංකාවේ නැහැ. ඉතින් හරිම සතුටුයි. ඒක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා අද කඹුරුපිටිය විජේවර්ධන ශාලාවේ අපිට ඇස්පනා අපිටම තියෙනවා. ඉතින් හරිම සතුටුයි අද සම්පත්දායකයෙක් හැටියට මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව. අනිවාර්යයෙන්ම සාර්ථක සම්මන්ත්‍රණයක් නැනමිහිර සම්මානනීය වැඩසටහන. නැනමිහිර පේපර් කට්ටලේ පළමු මුද්‍රණය මේ වන විටත් අවසන් වෙලා තිබෙන්නේ. දින 3-4ක් ඇතුළත අවසන් වෙලා අපි දෙවන මුද්‍රණය තමයි දරුවෝ වෙනුවෙන් සිදු කරමින් තිබෙන්නේ. අද දවස පුරා අපි කඹුරුපිටිය මේ උපාලි විජේවර්ධන ශාලාවේ නාරන්දනීය ජාතික පාසලේ රැඳී සිටිමින් මේ දරුවන් වෙනුවෙන් කරන නැනමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් තොරතුරු ඉදිරියේදී ඔබට කියන්නට සූදානම්.